අපි දන්නවා පසුගිය දශකයේ අපේ රටේ සිදු විශාලතම ඛේදවාචකය මෙම පාස්කු ප්‍රහාරය. මේ පිළිබඳව 2019 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී තිබෙන බලතල අනුව පරීක්ෂණ කිරීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසම සභාව පත් කරනු ලැබුවා. එහි අවසානයේ බවට මේ පාස්කු කොමිසම සභාව වාර්තාව ජනාධිපතිවරයාට පසුගියදා බාර දී තිබෙනවා. ඒ නිසා මා හිතනවා දේශපාලන ව්‍යාපාර වන අපට පමණක් නොවේ මේ රටේ සියලු පුරවැසියන්ට සාධාරණ යුක්ති සහගත අයිතියක් තිබෙනවා මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවාද කියලා දැනගන්න. සාධාරණ යුක්ති සහගත අයිතියක් තිබෙනවා මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවාද? මේ වාර්තාවේ අඩංගුව පිළිබඳව දැනගැනීමේ සාධාරණ අයිතියක් තිබෙනවා. ඇත්තටම ආණ්ඩුවට පුළුවන්කම තිබෙනවා. දැන් ගොඩක් දේවල් විද්‍යුත් තැපෑල හරහා නේද කැබිනට් මණ්ඩලයේ සූම් හරහා රැස්වෙන ආණ්ඩුවක් නම් පුළුවන්කම තිබෙනවා. ආණ්ඩුවේ වෙබ්සයිට් එකේ මේකේ කොපි එකක් දාන්න පුළුවන්. ඒක හරි සරල වැඩ. හැබැයි ඔක්කොම හැකියාවන් තිබියදී පාර්ලිමේන්තුවට ලබා දීමේ හැකියාව තිබියදී